හලෝ සුබ දවසක්. ඉතින් අද මම අලුත් වීඩියෝ සීරීස් එකක් ගේනවා. ඒ තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න ෆ්‍රී කෝස් එකක් මම ඔයාලට ගේනවා. ඉතින් මේකේ පළවෙනි පාඩම තමයි මම ඔයාලත් එක්ක මේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්න තියෙන්නේ. ඉතින් මේ පාඩමේ ඉඳන් තව පාඩම් 32ක් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් ඉංග්‍රීසි ෆ්‍රී කෝස් එකක් හොයන ඔයාලට මම මේ නෝට් එකත් එක්ක ඔයාලට දෙනවා. ඉතින් ඔයාලා ඉංග්‍රීසි කෝස් එක ෆ්‍රී කරන්න හොයනවා නම් හරි ඔයාලා ඉගෙන ගන්න කැමැත්තක් ඉන්නවා නම් හරි මේ වීඩියෝ සීරීස් එකත් එක්ක ඔයාලා රැඳී ඉන්න. ඉතින් ඒක මම හිතනවා ඔයාලට හොඳ ගොඩක් උදව් වේවි කියලා මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතින් මේකෙදි මම සරල ඉංග්‍රීසි ග්‍රැමර් පොයින්ට් වලින් ඉඳන් සංකීර්ණ ග්‍රැමර් පොයින්ට් දක්වා කතා කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ සීරීස් එක ගොඩක් ඔයාලට වැදගත් වේවි කියලා. ඉතින් වැඩි කතා නැතුව මම හදාගෙන ආපු නෝට් එක ඉඳන් අද සාකච්ඡා කරමු. මේ නෝට් එක මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ලින්ක් එක. ඔයාලට පුළුවන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේක ඔයාලට print out කරන් පොතක් විදිහට ඔයාලට හදා ගන්නත් පුළුවන්. එක එක පාඩම් වල තියෙනවා. ඉතින් මම හිතුවා මේක ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති කෙනෙක්ට ලොකු උදව්වක් වේවි කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි පාඩමට යමු. ඉතින් මේකෙදී අද මම කතා කරන්න යන්නේ good bad සහ good bad වැනි මේ විශේෂ නාම විශේෂණ එහෙම නැත්නම් adjectives I they ඒගොල්ල කියන්නේ මම I they වැනි සර්වනාම පද සමග සම්බන්ධ කර සරල ප්‍රශ්න ප්‍රකාශනයක් නිෂේධනයක් සහ ප්‍රශ්නාර්ථ වාක්‍ය ගොඩනගා ගන්න විදිහ තමයි මේ පාඩමේ මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. ඉතින් මේකෙදී අපි මුලින් දැනගත යුතු කරුණු ටිකක් මම පහලින් සඳහන් කරලා තියෙනවා. ඉතින් මුලින්ම අපි දැනගන්න උක්තයක් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් pronouns කියන්නේ මොනවද කියලා. සාමාන්‍යයෙන් නමකින් හැඳින්වෙන සප්‍රාණිකෝ අප්‍රාණිම ඕනෑම වස්තුවක් වෙනුවට පොදුවේ භාවිතය කළ හැකි පද සර්වනාම පද කියලා හඳුන්වනවා. මේවා ප්‍රධාන වශයෙන් ඒක වචන සහ බහුවචන කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් ඒ ගැනත් මේකෙදි සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට කියන්නේ පණ තියෙන සහ පණ නැති සරලව කිව්වොත් එහෙනම් පණ තියෙන සහ පණ නැති දේවල් වලට පොදුවේ අපි කියන නම් වලට තමයි සර්වනාම පද කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ඒක වචන සහ බහුවචන විදිහට කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඉතින් ඒක වචන pronouns එහෙම නැත්නම් ඒක වචන සර්වනාම කියලා කියන්නේ අපි I you he she it කියන ඒවා. ඉතින් ඒ වගේ තේරුම තමයි I කියන්නේ මම, you කියන්නේ ඔයා නැත්නම් ඔබ, he කියන්නේ ඔහු, එහෙම නැත්නම් she කියන්නේ ඇය, it කියන්නේ ඌ ඒක. ඒ කියන්නේ ඒක අප්‍රාණික වස්තු සහ සතුන් සඳහා පාවිච්චි කරන්න තමයි it කියන එක පාවිච්චි කරන්නේ. මිනිස්සු ගැන අපි වාක්‍යයක් කතා කරද්දී it කියන එක පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඊළඟට තියෙන අපිට බහුවචන සර්වනාම පද ටිකක් we you they කියලා. ඉතින් we කියන්නේ අපි, you කියන්නේ ඔයාලා ඔයගොල්ලෝ, එතකොට they කියන්නේ ඔවුන් ඒගොල්ලෝ නැත්තම් උන් නැත්තම් ඒවා කියන අදහස තමයි දෙන්න they කියන එක පාවිච්චි කරන්නේ. හරි, ඊට පස්සේ මේකෙදි විශේෂ කරුණු ටිකක් අපි පාලින් මේ නෝට් ඩවුන් කරලා තියෙනවා. ඒකත් අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මේ කියනවා ඉංග්‍රීසි භාෂාවේදී ඒක වචන සහ බහුවචන යන අවස්ථා දෙකටම භාවිත කරන්නේ you පදයයි. සිංහලෙන් තෝ, නුඹ, ඔබ වහන්සේ වැනි ඕනෑම ගෞරවාර්ථ හා සාමාන්‍ය පදයක් සඳහා ඉංග්‍රීසියේදී you යෙදී. ඒ කියන්නේ මේකෙදි කියන්නේ අපි සිංහල භාෂාවේදී ඔබ වහන්සේ, ඔබලා කියන හැම එකටම වෙන වෙන සර්වනාම පදනේ තියෙන්නේ. ඒ වුණත් ඉංග්‍රීසි භාෂාවේදී ඒක එහෙම නැහැ. මේකෙදි තියෙන්නේ මේ you කියන එක තමයි හැම දෙයකටම පාවිච්චි කරන්න කියලා තමයි මෙතනදී ඒක සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා they කියන එක ගැන. they කියන්නේ ඔවුන් ඒවා. ඒ කියන්නේ පුජ්‍යලයන් සඳහාද සතුන් සඳහා මෙන්ම අප්‍රාණික ද්‍රව්‍ය සඳහාද යන බහුවචන අවස්ථා සියල්ලම they භාවිතා කරා. ඒ කියන්නේ පුජ්‍යලයන් සඳහා පාවිච්චි කරනවා. එනේ ඒගොල්ලෝ වගේ දෙයක් කියන්නත් they පාවිච්චි කරනවා. ඉතින් සතුන් සඳහා කියන්නේ උන් කියලා අපි මොකක් හරි දෙයක් කියද්දී එහෙම වාක්‍යයක් හදද්දී they පාවිච්චි කරන. ඒ වගේම අප්‍රාණික ද්‍රව්‍ය ඒවා කියලා මොකක් හරි අපි දන්නවා ගල්, ගස් හරි මොන හරි ඒ වගේ වාක්‍යයක් හදද්දී ඒවා කියලා අපි අරන් මේ වාක්‍යයක් ගොඩනගද්දී they කියන එක පාවිච්චි කරනවා. ඉතින් ඒක මේ ඕනෑම කියන්නේ සප්‍රාණික අප්‍රාණික ඕනෑම වස්තුවකට පාවිච්චි වාක්‍යයක් ගොඩනගන්න පාවිච්චි කරනවා. ඊට අමතරව අන්තිමේ තියෙනවා I අකුර වාක්‍යයේ කොතනක යෙදුණත් සෑම විටම කැපිටල් I අකුරෙන් ලිවිය යුතුයි. ඉතින් මේක ඇත්තටම I අකුර කැපිටල් අකුර ලියන්න ඕනේ කියන්නේ මේක ඔයාලා ඉංග්‍රීසි වාක්‍ය ලියද්දි තමයි මතක තබා ගත යුතු කරුණක් විදිහට තියෙන්නේ. හරි, ඊට පස්සේ තියෙනවා නාම විශේෂණ පද. එහෙම නැත්නම්
ඇජෙක්ටිව්ස් කියන්නේ මොනවද කියලා කෙනෙකුගේ හේව දෙයක ගුණයක් ස්වභාවයක් හෝ අගුණයක් දක්වමින් නාමපදයක් විස්තර කිරීමට භාවිතා කරන ලද නාම විශේෂණ පද ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ කෙනෙකුගේ ගුණයක් අගුණයක් දක්වන්න නාමපදයක් විස්තර කිරීමට තමයි මේ පාවිච්චි කරන පද තමයි මේ නාම විශේෂණ කියලා හඳුන්වන්නේ. ඉතින් සිංහලෙන් මෙන්නව ඉංග්‍රීසි නාම විශේෂණ පද ඒකවචන බහුවචන හෝ ස්ත්‍රී පුරුෂ ભેදයන් වෙනස් නොවේ. ඒ කියන්නේ මම හිතන්නේ දැන් ඒක වචන නාම පදයක් එක්ක යෙදෙන විශේෂණ පදේ වෙනස්. එතකොට බහුවචන නාම පදයක් එක්ක යෙදෙන විශේෂණ පදේ වෙනස්. તો ස්ත්‍රී පුරුෂ අනුවත් මේ ඒක වචන විශේෂණ පද වෙනස් වෙනවා සිංහල භාෂාවේ. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ එහෙම මොකුත් වෙනස් වෙන්නේ නැහැ. විශේෂණ පද ඒ විදිහටම ස්ත්‍රී පුරුෂ භාවය හරි එතකොට ඒක වචන බහුවචන හරි විදිහට තියෙන ඒ වෙද්දි වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි මෙතනදී කියන්නේ. ඉතින් මේකෙදි උදාහරණ කීපයක් ප්‍රධාන නාම විශේෂණ කීපයක් මේක සඳහන් කරලා තියෙනවා. අපි ඒවත් ටිකක් බලමු. good, beautiful, strong, clever, එතකොට cheap, tall, clean, bad, ugly, fat, foolish, expensive, short, dirty කියලා. ඉතින් මේවට තමයි ඔයාලට මේ සිංහල තේරුමත් මම මේ පැත්තෙන්ම දාලා තියෙනවා. ඉතින් මේවට තමයි අපි කියන්නේ adjectives කියලා. ඉතින් මේවා එතකොට අපි අද වාක්‍ය හදන්නේ මේ සර්වනාම සහ එතකොට මේ විශේෂණ පාවිච්චි කළා තමයි අද වාඩ මේ සරල වාක්‍යයක් ගොඩනැගීම ගැන පොඩි පාඩමක් කියන්නේ. ඉතින් මේකේ විශේෂණයක් උක්තයට සම්බන්ධ කරන ආකාරය ගැන විස්තරයක් තියෙනවා. කියන්නේ am is සහ be verbs කොහොමද මේ උක්තේ කියන්නේ සබ්ජෙක්ට් එක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඒකෙදි විස්තර කියලා තියෙනවා. සිංහල භාෂාවේදී ඔහු හොඳ වේ යනුවෙන් පවසන විට අගට වේ වැනි අර්ථ දීමට ඉංග්‍රීසි භාෂාවේ am is යන පද භාවිතා වේ. කියන්නේ සිංහල භාෂාවේ ඔහු හොඳ ඒ කියන්නේ අපිට ඔහු හොඳේ කියන එක ලියන්න පුළුවන්. ඔහු හොඳේ, ඔහු හොඳ වේ, ඔහු හොඳයි කියලා. එතකොට අන්තිමේ අකුර ගත්තොත් ඔහු හොඳය කියන එකයි හොඳයි කියන එක වේ කියන අකුරු තුන තියෙන්නේ. ඒ අකුරු තුන වගේ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා මේ be verbs. කියන්නේ දැන් සිංහල භාෂාවේ අන්තිමේට දාන අකුරු වගේම ඉංග්‍රීසි භාෂාවේ මේ ඒ විදිහට උච්චාරණය වෙන විදිහට තමයි be verbs කියන එක හැදිලා තියෙන්නේ. ඉතින් ඒකෙදි මේ ඒ be verbs කොහොමද පාවිච්චි වෙන්නේ උක්තර ගැලපෙන විදිහට කොහොමද තෝරගන්නේ කියන එක තමයි මේ කොටසේ මම පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි තියෙනවා සෑම විටම I සමග am කියන්නේ මම ගැන කියද්දී am කියන එක තමයි හැම වෙලෙම පාවිච්චි කරන්නේ. am කියන එක වෙන කිසිදු නාම පදයක් හෝ නාම විශේෂණ පදයක් එක්ක සර්වනාම පදයක් එක්ක පාවිච්චි කරන්නේ. I සහ I කියන එක මම කියන සර්වනාම පදයක විතරයි. ඊට පස්සේ ඒක වචන උක්ත සඳහා සෑම විටම ඒ කියන්නේ අපි හිතමුකෝ සර්වනාම විදිහට ගත්තම he she it කියන්නේ ඒක වචන සර්වනාම. ඉතින් ඒවත් එක්ක is යොදනවා. එතකොට ඒක වචන නාම පදත් එක්ක 30 අපිට යොදන්න පුළුවන්. බහුවචන නාම පද සහ බහුවචන සර්වනාම පදත් එක්ක ආයොදනවා. ඉතින් ඕක තමයි ඔකේ තියෙන්නේ. ඉතින් වාක්‍ය සකස් කිරීම sentences structure එක ගැන ආකාර හතරක් මේකදී මම කතා කරනවා. ඉතින් මම මේක ඉක්මනට කියාගෙන යන්නේ වීඩියෝ එක ගොඩක් දික් වුණාම වලට එපා වෙන නිසා. ඒ නිසා තමයි ඉක්මනට කියාගෙන යන්නේ. ඉතින් ඔයාලට නොතේරෙන දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේකේදී රටාව තමයි මුලින්ම සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ උක්තය. ඊට පස්සේ අවශ්‍ය කරන am is කියන be verb එක දාන්න. ඊට පස්සේ adjective එක දාලා මේකේදී දැන් උදාහරණ කීපයක් තියෙනවා. I am good කියන එක. ඒ කියන්නේ මම හොඳයි කියන එක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? මම කියන්නේ සර්වනාම පදයේ I, හොඳයි කියන්නේ good. ඉතින් මේකේදී ඉංග්‍රීසියේදී e කියන එක දාලා තින්නේ අන්තිමේටනේ. හැබැයි සිංහල ඉංග්‍රීසි වලදී ඒ be verb එක මම සහ හොඳයි කියන එක මැදට තමයි එන්නේ. be verb එක මැදට ඉන්නේ. මේක තමයි ඉංග්‍රීසි භාෂාවේ සහ සිංහල භාෂාවේ වෙනස් වෙන තැන. ඉතින් මේකෙදී I එක්ක යොදන්න කොහෙලෙත් am කියලා මම කලින් ඔයාලට පෙන්නනවා. ඒකට I am good වෙලා තියෙනවා. ඒකට තවත් උදාහරණ ගත්තොත් තියෙනවා ඔහු හොඳයි කියන්නේ he කියනවා. he කියන්නේ ඒක වචන සර්වනාමයක්. ඒ හින්දා is යොදනවා. ඊට පස්සේ ඊට පස්සේ good තියෙනවා. ඉතින් මේක හර සරල ක්‍රම පොයින්ට් එකක්. ඉතින් මේකෙදී ඔයාලට ඕන තරම් වාක්‍ය හදන්න පුළුවන්. නාම විශේෂණයක් තමක ඔයාලට මේකට නාම පදයක් වුණත් දාන්න පුළුවන්. නිමල් is good, කමල් is good. ඒ වගේ විදිහට මේ නමක් දාලා වුණත් අපිට නැත්නම් cat is good ආන් වගේ ඔයාලට මේ කැමති නමක් පාවිච්චි කරලත් හදන්න පුළුවන් සර්වනාම පදයක් විතරක් නෙමෙයි. ඉතින් ඒකේදී තව උදාහරණ කිහිපයක් ඉතින් මම බලන්නම්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේකේ තියෙන බහුවචන නාම විශේෂණ නවවචන සර්වනාමයක් සමග
කොහොමද දෙන්නේ කියලා. එතකොට අපි හොඳයි කියන කොහොමද කියන්නේ? අපි කියන්නේ බහුවචන සර්වනාමයක් V ඊට පස්සේ B verb එක ආදාලා තියෙනවා විශේෂණ පදයේ good කියලා. එතකොට we are good කියන විදිහට වෙනස් වෙලා තියෙනවා. එතකොට තවත් තියෙනවා මේගොල්ලෝ ශක්තිමත් කියන්නේ they are strong කියලා වෙනස් වෙලා තියෙනවා. එතකොට නැතයි අර්ථ ප්‍රකාශන හදද්දී ඒකට පාවිච්චි කරන මේ ග්‍රැම ස්ට්‍රක්චර් එක කියන රටාව වලට පෙන්වලා තියෙනවා. සබ්ජෙක්ට් am is තියෙනවා. මම මේ කර්සර් එක තියාගෙන ඉන්න තැන වලට පේනවා ඇති. මේක තමයි දෙවෙනි ක්‍රමය. නැතාර්ථය වාක්‍ය දෙනවා. ඉස්සරම සබ්ජෙක්ට් එක මෙතෙන් වලට නාම පදයක් හෝ සර්වනාම පදයක් දාන්න පුළුවන්. ඊට පස්සේ am is ගැලපෙන විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ not දානවා. ඊට පස්සේ adjective එක දානවා. ඉතින් මේකෙදි හැදෙන උදාහරණ කීපයක් බලමු. මම හොඳ නැහැ කියලා කියන am not good. ඔහු හොඳ නැහැ කියන්නේ he is not good. මේකෙදි is not කියන එක isn't විදිහට ෂෝට් කරලා හදන්න පුළුවන්. ඉතින් they are අපි තව එකක් ගත්තොත් බහුවචනයක් ගැන තියෙනවා. they ඒගොල්ලෝ හොඳ නැහැ. they are not good. ඒක අපිට කියන්න they aren't good කියලා කියන්න බලයි. මේ aren't කියන එක හැදෙන්නේ are not කියන එක කෙටි වෙලා. ඉතින් මේ ගැන ඔයාලට තේරෙන්නේ නැත්නම් මට මැසේජ් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ ගැනත් පොඩි විස්තරයක් මම වීඩියෝ එකක් හදලා දාන්න. ඉතින් මේකෙදි ඊළඟට ප්‍රශ්න අහන්නේ කොහොමද කියලා තියෙනවා. ඉතින් මේ වගේ රටාවකදී ඔහු හොඳද කිය වගේ ප්‍රශ්න අහන්නේ ඉස්සරම am is කියන B verb එක subject එකට කලින් එනවා. ඊට පස්සේ subject එකේ ඊට පස්සේ adjective එක එනවා. බලමු ඔහු හොඳ කියන එකේ බලමු අපි උදාහරණයක් විදියට. සාමාන්‍ය ඔහු හොඳද කියලා අහන්නේ. ඔහු හොඳයි කියන්නේ he is good. එතකොට is කියන එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. he කියන එක ඊට පස්සට දාලා good කියලා හැදිලා තියෙනවා. ඉතින් ඔහු හොඳද is he good. එතකොට ඒගොල්ලෝ හොඳද කියන එක ඔවුන් ඒගොල්ලෝ හොඳයි කියන්නේ they are good. ඒක එතකොට කියන්නේ අපි සර්වනාම බහුවචන සර්වනාමයක් එක්ක කියන B verb එක පාවිච්චි කරන ඒක ඉස්සරහට ඇවිල්ලා ආදී good විදිහට හැදිලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට තමයි හැදෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය ගැන. ඉහත ප්‍රශ්න සඳහා ඔව් හෝ නැහැ යනුවෙන් කෙටියෙන් හෝ සම්පූර්ණ පිළිතුරු දිය හැකියි. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් is he good කියනවා yes he is good කියලා කියන්න පුළුවන්. නැත්නම් no he is not good කියලා ඒ විදිහට වලට උත්තර දෙන්නත් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා නැතයි අර්ථයේ ප්‍රශ්න කොහොමද අහන්නේ කියලා. ඒකෙදි හොඳ නැද්ද ලස්සන නැද්ද වෙනි ප්‍රශ්න ඇසීමේදී isn't aren't පද වාක්‍යයේ මුලට යොදයි. ඒ කියන්නේ දැන් isn't is කියන එකේ is not කියන එකේ short එක isn't කියලා කිව්වා අපි. are not කියන එකේ short වෙච්චාම aren't වෙනවා. එතකොට ඔහු හොඳ නැද්ද කියලා අහන්නේ isn't he good. එතකොට ඔයා හොඳ නැද්ද කියලා අහන්නේ aren't you good. එතකොට ඒගොල්ලෝ හොඳ නැද්ද කියලා අහන්නේ aren't they good කියලා. මේ විදිහට තමයි මේකෙදි මේ වාක්‍ය හැදෙන්නේ. ඉතින් මේකෙදි විශේෂ අවධානයක් යොමු යුතු ග්‍රැමර් පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි මම හොඳ නැද්ද කියලා අහද්දි සාමාන්‍ය අහන්න ඕනේ am't I good කියලානේ. හැබැයි ඒක උච්චාරණය අපහසු හින්දා ඉංග්‍රීසි භාෂාවේදී aren't I good. ඒ කියන්නේ අපි බහුවචන වලදී පාවිච්චි කරන are not කියන්නේ. ඒක මුලට දාලා aren't I good කියන එක මේ මම කියන සර්වනාම පදයේ එක විතරයි මේ ග්‍රැමර් පොයින්ට් එක පාවිච්චි කරන. මම හොඳ නැද්ද මම කුස නැද්ද ඒ වගේ යද්දී ඒ වගේ ප්‍රශ්න අහද්දී aren't I good aren't I tall ඒ වගේ දේවල් ඒ විදිහට තමයි මේ ග්‍රැමර් පොයින්ට් එක හැදෙන්නේ. ඉතින් මේක විශේෂ කාරණයක් මේ පොඩ්ඩක් ඔයාලා මේ නෝට් ඩවුන් කරගන්න. ඉතින් මේ නෝට් එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ එකේ. ඉතින් මගේ YouTube channel එක subscribe කරන් යන්න වීඩියෝ හොදලා. ඉතින් තවත් අලුත් පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජය ජය.